දුම්බීම නතර කරලා ටික කාලයක් ඉඳලා ආයෙත් දුම්වැටියක් පාවිච්චි කළොත් ඒ කියන්නේ ඔයාලට දුම්බීමෙන් ගැලවීමක් නැද්ද? මේකත් දුම්බීම ගැන තියෙන තවත් මිත්‍යා මතයක්. දුම්පානය නතර කරපු කෙනෙක් ආයෙත් දුම්වැටයක් පාවිච්චි කළොත් එයාට හිතෙන්න පුළුවන් මම දුම්බීමට ඇබ්බැහි වෙලා හින්දා තමයි ආයෙත් දුම්වැටයක් ගන්න පෙළඹුණේ. මට මේකෙන් ගැලවීමක් නැහැයි කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මේ වගේ දෙයක් ඔයාට වුණොත් ආයෙත් දුම්වැටියක් පාවිච්චි කරන්න හේතුනේ මොකක්ද කියලා අඳුනගෙන ඒ හේතුව මගහරින්න පුළුවන් තරම් උත්සාහ කරන්න. ඊළඟට අපි දුම්බීම වළක්ව ගන්න විදිහ ගැන කියා දීපු පළවෙනි වීඩියෝ එකේ කියපු විදිහට දුම්බීම සම්පූර්ණයෙන් නතර කරන්න දවසක් සහ වේලාවක් තීරණය කරගෙන ඒ වෙලාවේදී නැවත වතාවක් සම්පූර්ණයෙන් දුම්බීමෙන් ඈත් වෙන්න. දුම්බීම නතර කරපු කෙනෙක් නැවත දුම්වැටියක් පාවිච්චි කරන්න යොමු වීම වෙන්න පුළුවන් දෙයක්. මෙහෙම වෙන හැම අවස්ථාවකදීම අලුතින් අදිෂ්ඨානයක් ඇතුව දුම්වැටි වලින් සම්පූර්ණයෙන් ඈත් වෙන්න. මේක තමයි දුම්බීම වළක්වා ගැනීමේ හතරවෙනි සහ වැදගත්ම පියවර. මෙහෙම කිහිප වතාවකින් පස්සේ හෝ ඔයාට දිගටම දුම්වැටි වලින් තොර ජීවිතයක් ගත කරන්න පුළුවන්. දුම්බීම වළක්ව ගන්න කරන්න ඕනේ පළවෙනි පියවර 3 ගැන ඔයාට අපේ කලින් වීඩියෝස් වලින් දැනගන්න පුළුවන්. දුම්බීම වළක්වා ගන්න ඔයාට ඔයාගේ ළඟින් ඉන්න ඔයාගේ පවුලේ අයගේ ඔයාගේ හිතවත් අයගේ උදව් ලබා ගන්න එකත් වැදගත්. දිගටම දුම්බොන එකෙන් වැළකීලා ඉන්න ඔයාව ධෛර්යමත් කරන්න එයාලට පුළුවන්. ඒ වගේම ඔයාට තනියම දුම්පානය නතර කරගන්න බැහැ කියලා හිතෙනවා නම් අපි කලින් වීඩියෝස් වල කිව්වාගේ මනෝවෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගෙන සාර්ථකව දුම්පානය නතර කරගන්න ඔයාට පුළුවන්. දුම්බීමෙන් ගැලවෙන්න බැරුව ඉන්න ඔයා අඳුරන හැමෝටම මේ වැදගත් පණිවිඩය ෂෙයා කරන්න අමතක කරන්න එපා. දුම්වැටි නැති ලස්සන සෞඛ්‍යමත් රටක් හදන්න අපි හැමෝම එකතු වෙමු. දුම්වැටි සම්බන්ධයෙන් අපි මුල්ම කාලේ කරපු වීඩියෝ එකක ගොඩක් දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නවලට උත්තර විදිහට තමයි දුම්බොන එක වළක්ව ගන්න විදිහ ගැන අපි වීඩියෝස් 4කින් කතා කළේ. ඉතින් මේ වගේ තවත් සෞඛ්‍ය ගැටලු ඔයාලට තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න.